හෙලෝ අපි අද ක්‍රැබ් කරි එකක් එහෙම නැත්තම් කකුල හොද්දක් හදමුද? ඉතින් ඉස්සෙල්ලාම කකුල ටික හොඳට තඹගෙන ඒක තියෙන චරාව ඉවත් කරගෙන වෙන භාජනයකට දාගන්න. ඒකට ඊට පස්සේ කහ කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, මිරිස් කුඩු දාලා සියම් ලයිස්ම එහෙම නැත්තම් ගොරකයිස්ම ටිකක් දාලා කලවම් කරලා විනාඩි 5ක විතර තියාගන්න. වෙන මැතිලියකට තෙල් ටිකක් දාලා ඒකට ඉඟුරු සුදු ලුණු රම්පේ කරපිංච දාලා රවුම් පෑන් එක බැදගන්න. ඊට පස්සේ මිරිස් කුඩු චුට්ටකුත් දාලා බැදගෙන අර තියාගත්ත කකුළු ටික ඒකට එකතු කරගන්න. ඒකට වතුර චුට්ටකුත් දාලා විනාඩි 5-10ක් විතර තැම්බෙන්න අරින්න. ඊට පස්සේ කාගත්ත පොල් වල තියෙන මිටි කිරි, ඒ කියන්නේ මුල් කිරි අරගෙන මේ කකුලෝ කරියකට එකතු කරගෙන විනාඩි 20ක් විතර හිඳෙන්න අරින්න. ඔයාලගේ රස අනුව ඉතින් ලුණු කුඩු, මිරිස් කුඩු එකතු කරගන්න හොඳද? බලන්නකෝ හදලා. මේ මගේ රෙසිපි එක. මේ කරි එක ඉතින් පාන් එක්ක බත් එක්ක වුණත් මාරම රසයි. ඔයාලගේ රෙසිපීස් ඇති මීට වඩා වෙනස් විදිහේ ඒවා. මේකත් හදලා බලන්නකෝ.